බුදුරජාණන් වහන්සේට වත්පිළිවෙත් සම්පාදනය කිරීම. එවැගේම මලු මම්පෙත් හැමදීම, චෛත්‍ය මලු බෝමලු පිරිසුදු කිරීම, බුද්ධ මන්දිර පිරිසුදු කිරීම, මල්ලාසන පිරිසුදු කිරීම, මේවා අසීමිත පින් වැඩෙන පින්කම්. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ එදා ආනන්ද මහා ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේට සියලු උපස්ථාන කටයුතු සිද්ධ කළා. භාග්‍යවතුන් වහන්සේගේ අනන්ත ගුණ සිහි කරගෙන උතුමන් වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු සුවඳ කුටිය අමදලා දුන්නා. චීවර සෝදා දුන්නා. සක්මන් මළුව ඇමදුවා. ඒ වගේම තථාගතයන් වහන්සේගේ දන් වළඳන පාත්‍රය සේදුවා. මේ ආදී වශයෙන් බොහෝ වත්පිළිවෙත් ආදරයෙන් සිද්ධ කළා ආනන්ද ස්වාමින් වහන්සේ. ඉතින් අද වගේ කාලයක ශ්‍රද්ධාවන්ත පින්වත් පිරිස විශේෂයෙන් මේ කාරණේ හිතට ගන්නට ඕන. අපි පන්සල් වලට, අරණ්‍ය සේනාසන වලට, ඒ වගේම චෛත්‍ය ස්ථාන වලට, ඒ වගේම බෝධි මණ්ඩප වෙත වන්දනා ගමන් යනවා. ඒ වගේම වන්දනාමාන කරන්න ගමන් කරනවා. එහෙම ගමන් කරද්දී විශේෂයෙන් අපිරිසුදු වෙලා තියෙන ඒ මල්ලාසන, මලු මම්පෙත් වගේ දේවල් ඊටාම හොඳින් පිරිසුදු කරන්නට තරම් ඔබ නිහතමානී වෙන්නට ඕන. ඇයි මම එහෙම ඔබට ප්‍රකාශ කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල යම් කිසි කෙනෙක් වත්ත සම්පන්නව, ඒ කියන්නේ සිදු කළ යුතු, හඳුනාගෙන සිදු කළ යුතු වත්පිළිවෙත් හරියට සම්පාදනය කරනවා නම් එයත් සැබවින්ම මේ ධර්ම මාර්ගයේ පුරුදු කරන කෙනෙකුගේ ධර්මයේ දියුණු වීම පිණිස ජීවිතේ අවශ්‍යම අංගයක්. ගිහි වේවා පැවිදි වේවා අපි දෙපිරිසම මේ කාරණේ හිතට ගන්නට ඕන. වත්පිළිවෙත් කිරීම ඊටාම වැදගත් කාරණයක්. මේ බුද්ධ ශාසනයේ පහනක් පූජා කළත් ඒ පහන හොඳට පිරිසිදු කරලා තෙල් ටිකක් ඒ පහනට දැම්මත් උතුරලා යන්නේ නැති විදියට ප්‍රමාණවත් ආකාරයෙන් ඒ පහන තැන්පත් කරන තැන ගැන සැලකිලිමත් වෙමින්, ඒ වගේ මේ පහනේ දැල්ලෙන් නිකුත් වන දුම වදින තැන ගැන සැලකිලිමත් වෙමින් හාත්පස පිරිසිදු කරලා ඒ පහන බොහෝම නිවිච්ච සිතකින්, බුදු ගුණ මෙනෙහි කරපු සිතකින් පූජා කරන්නට ඕන. මලක් පුදුවත් එහෙමයි, සුවඳ පූජා කළත් එහෙමයි, වෙන යම් පූජාවක් සිදු කළත් එහෙමයි. ඊටා පිරිසිදුව, පිරිසුදුකම ඊටාම ඉහළින් සලකන්නට ඕන. ඒ වගේම ඒ පිරිසුදුකම වගේම නුවණින් ඒ දේ දකින්නට ඕන. ඇයි මම මේ දේ කරන්නේ? කා උදෙසාද? කාගේ ගුණ සිහි කරගෙනද මම මේ දේ කරන්නේ? ආදී වශයෙන් හිතලයි මේ බුද්ධ ශාසනය තුල වත්පිළිවෙත් සම්පාදනය කරන්නට ඕන. විශේෂයෙන් අපි හිතමු බෝමලුවක් අමදිනවා, චෛත්‍ය මලුවක් අමදිනවා. මේවා දුර්ලභව කරගන්න පුළුවන් පින්නේ හැමදාම ලැබෙන්නේ නැහැ. මනුස්ස ලෝකයට ආපු කාලෙක දයතක් ලැබෙන්නට ඕන. ශ්‍රද්ධාවක පිහිටන්නත් ඕන, බුද්ධ ශාසනයක් වුණ ගැහෙන්නත් ඕන. ඒ වගේ අවස්ථාවක පමණයි ඔය ඇමදීම වගේ පින්කම් සිද්ධ කරගන්නට ලැබෙන්නේ. අතුපතු ගාලා මලු මම්පෙත් පිරිසිදු කරන්නට අවස්ථාව හිමිවන්නේ. ඒක අසීමිත පිනක්. ಜಾති සකින් සම්මජ්ජක තේරාපදානේ, ඊළඟට බෝධි සම්මජ්ජක තේරාපදානේ කියන අපදාන පාළියේ සඳහන් වෙනවා. උපදින ಜಾතියේ අංග ප්‍රත්‍යංග සම්පූර්ණ වෙන්නට, මනාව ශරීර අවයව පිහිටන්නට මේ මලු මම්පෙත් ඇමදීම හේතු වෙනවා කියලා. ඒ වගේම නියමාකාර උසමහතින් යුක්ත වන්නට, ශරීරයේ වර්ණවත් වන්නට, සමසිනිඳු වෙන්න, ඒ වගේම ජනප්‍රිය වෙන්න, දීර්ඝායුෂ ලැබෙන්න, ශරීරයේ ශක්තිමත් වෙන්න, ඒ වගේම බොහෝ කල දුක් විඳ